හරි ඊට පස්සේ බලන්න ළමයි 22 බලන්න කුණීලයක් සාදා ඇත්තේ ලෝහ තාඩුවකින් කපා ගන්නා ලද පහත දැක්වෙන මාන සහිත වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයේ ABCD ලෙස දක්වා ඇති කොටස භාවිතා කිරීමෙනි. හරිද? ඔන්න බලන්න කේන්ද්‍රික ඛණ්ඩ මතක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙම කුණීලයේ බඳෙහි පිටත පෘෂ්ඨ වර්ගඵලය වන්නේ කියලා අහලා. ඔන්න දැන් පාඩම ගිහින් දැන් ඔන්න වර්ගඵලය සෝරි. පයිතගරස් කරා ත්‍රිකෝණමිතිය කරා දැන් යන්නේ වර්ගඵලයේ පරිමාවට. හරිද? හරි බලන්න ඔයාලට ඔක දිහා දැන් රූපේ දිහා. හරිද? දැන් රූපයක් දුන්නට පස්සේ මේ දැන් පේපරේ දුන්නාම ওই පේපරේම දත්ත ටික ලකුණු කරන්න. දැන් ඕගොල්ලෝ ගාන හදනවා නම් ටිකක් පැහැදිලිව රූපේ ලොකුවට ඇඳගෙන මේ කියන දත්ත ටික ওই විදිහට ඕක ලකුණු කරගන්න. හරිද? ඒතර ගානක් හදන්න කොලයක් වැය කරන්න මේ දුක් වෙන්න එපා. දැන් පුරුදු වෙනවා නම් මේ ගණන් පේපර් කරන ගමන් නම් ඉන්නේ පොඩක් ලොකුවට ඇඳ ගන්න. හරි ප්‍රශ්නයක් නැහැ. හරි ඕගොල්ලෝ කොහොමද ලොකු වැඩ කරන්න කැමතිනේ නේද? හරි. බලන්න මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් ගැන කතා කරනවා. හරිද? ඊට කියනවා මෙන්න මෙහෙම. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මෙහෙම තමයි මේගොල්ලෝ දිග මාක් කරලා තියෙන්නේ. මේක දැක්කනම් ළමයි ගාන ගොඩක් දුරට ඉවරයි. හරිද? මෙතන තියෙනවා 9යි සෙන්ටිමීටර් කියලා. මේක තියෙනවා 1යි සෙන්ටිමීටර් කියලා. හරි. මේවා දැක්කනම් ගාන ලේසියි. ඒ කියන්නේ මෙතන මුළු දිග ඇවිල්ලා 10යි සෙන්ටිමීටර්. හැබැයි මේ කැලල වෙනම මේ කැලල වෙනම අරයන් දීලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ කියනවා මෙන්න මෙතන A මෙන්න මෙතන B ඊට පස්සේ කියනවා මෙන්න මෙතන D මෙන්න මෙතන C. ඔකනේ කියන්නේ. ඊට පස්සේ මේ θීටා කියලා දීලා තියෙනවා. θීටා සමානයි 5 බෙදීම 4යි. ඕකනේ දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මෙන්න මේ පිටත පෘෂ්ඨ වර්ගඵලයනේ අහලා තියෙන්නේ. හරි මෙන්න මෙහෙම අහලා තියෙන්නේ. මේ ABCD කියන කොටස මම මේක ආපහු තදට අඳින්නම්. මෙන්න මේ කොටසේ වර්ගඵලය විතරයි ඔයාලගෙන් අහලා තියෙන්නේ. හරිද? මේක හදන්නත් ළමයි ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? ඒතර මම සරලව එක ක්‍රමයකින් මේක හදලා පෙන්නන්නම් මට ලේසි කියලා හිතන විදියක්. ඕගොල්ලන්ට වෙන විදියක් වෙන්න පුළුවන් අවුලක් නැහැ. හරිද? තමන් ක්‍රමය හරියට දන්නව නම් ඒ ක්‍රමයට හදන්න අවසාන උත්තරේ කොහොම ගියත් එකයි. හරිද? මේ අමං හදන විදිහට හදන්න ඕනේ. එහෙම නීතියක් නැහැ. හරිද? වර්ගඵලයේ පරිමාපාරකට ඕන තරම් ක්‍රම තියෙනවා. හරිද? එක ගානක් හදන්න. හරි මේක බලන්න. හරි. මූලික මතය මේක කේන්ද්‍රික ඛණ්ඩයක්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? වෘත්තයකින් එක කොටසක්. ඒ කියන්නේ මේකේ තියෙනවා වෘත්ත ඡාප කොටසක් තියෙනවා. අරයන් දෙකක් තියෙනවා. හරිද? දැන් මේ ABCD කියන කොටස අරගෙන තියෙන්නේ කොහොමද? මෙන්න මේ θ කියන කෝණය අරගත්තදී ඒ කෝණයෙන්ම සෙන්ටිමීටර් 10ක ආරයක් තියෙන කොටසක් අරගෙන ඒකෙන්ම සෙන්ටිමීටර් 1ක තියෙන ආරයන් කොටසක් කපලා තමයි මේ දෙක එකට අලවලා මේ පුණීලේ හදලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට හිතන්න බලන්න මෙන්න මෙහෙම. 5 බෙදීම 4යි නම් 5 බෙදීම 4යි කියලා කෝණයක් දෙනවා මේක අංශගත රේඩියන් තමයි මුලින්ම මම මේක කියන්නේ. 5 බෙදීම 4යි කියන්නේ අංශගත රේඩියන්. හරිද? අංශක ඇතුලේ කොයිලාවත් අපි 5 අකුරක් ගහන්න යනවනේ. හරිද? අපි 5 අකුරක් ගහන්න යන්නේ නැහැ. 5 වලින් දෙනවා නම් මේක දීලා තියෙනවා රේඩියන් වලින්. හරිද? එතකොට මේකේ 5 බෙදීම 4යි ගහම මේ කෝණේ කීයද? හරිද? මේක A level වල බාලාංශ ගානක්. නේද? එතකොට මොකද වෙන්නේ? 5 බෙදීම 4යි කියන්නේ අපි දන්නවා 5 සමානයි 180යි අංශකවලට. එහෙනම් 5 බෙදීම 4යි කියන්නේ 180 බෙදීම 4යි. එහෙනම් මෙන්න මෙතන කෝණය θ නම් θ කියන එක යගේ එන්න ඕනේ 184න් බෙදම් කීයද? අංශක 45යි කියලා තේරෙන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 45යි. හරිද? ඔයාලට රේඩියන් වලින් ගාන හදන්නත් පුළුවන්. අංශක වලින් ගාන හදන්නත් පුළුවන්. හරිද? මේ රේඩියන් අංශක කරන එක අංශක රේඩියන් කරන එක මුල්ම දවසල කරන කතාවන්නේ ඔක. හරිද? ඒක මතකයි කියන්නේ දැන් 5 වලින් අමාරු නම් රේඩියන් වලින්. රේඩියන් නම් ලේසි නම් රේඩියන් වලින්. අවුලක් නැහැ. ඒ කියන්නේ අංශක රේඩියන් වලින් කැමති එකකින් හදන්න ගන්න. හරිද? ඊට පස්සේ මතක් වෙන්න ඕනේ දැන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න ඇති. මතක නැහැ. දෙල්ලි. හරිද? එතකොට මොකද කියන්නේ? අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් මතක් කරගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘත්තයක්නේ. හරිද? වෘත්තයකින් කොටසක්නේ. අපි මොකද කරන්නේ? වෘත්තයේ වර්ගඵලය මොකද්ද? වෘත්තයේ වර්ගඵලය කියන්නේ මොකද්ද? 5r වර්ගය. මේ වෙන වෘත්තයේ වර්ගඵලය. එතකොට මේ මුළු වෘත්තය නම් ඒ කියන්නේ අංශක 360ේම වර්ගඵලය නම් මෙතන මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කිව්වහම මෙතන එන තියෙන අංශක 45යි. කොහොම වැඩි කරගත්තා නම් හරියන්නේ ළමයි.
ඔයාලා රේඩියන් වලින් නම් ගාන හදන්නේ මේ 2.5 sorry 5r වර්ගය කියන එක වැඩි වෙනව ළමයි කාගෙන්ද? මුළු වෘත්තයේ කෝණය ළමයි කීයද රේඩියන් වලින් බැලුවොත් අංශක වලින් නම් 360 රේඩියන් වලින් නම් 2.5 හරිද? එහෙනම් 2.5 වලින් උඩ එන්න ඕනේ කීයද? 5 බෙදීම 4ක් ළමයි. ඔය විදිහට ගාන හදාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ගාන හදාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. උත්තරේ එකයි. හරිද? දැන් බලන්න. මේකෙදි මේ තියෙන විශේෂතාවයක් තමයි මම මේකේ බැලුවට පස්සේ බලන්න මේකේ උත්තර දිහා චුට්ටක් බලන්න 5 වලින්මයි උත්තරේ ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 5 වලට අගයක් ආදේශ කරන්න අවශ්‍ය නැහැ. තේරුණාද? 5 විදිහටම තිබ්බා. හරිද? ඒ කියන්නේ දැන් බලන්න මට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම 45ට 45 එකයි. 360ට 45 කීයද? 90ට 2යි නම් 9 වරක් 4යි කියන්නේ 8යි නේද? එතන 8යි. හරිනේ? එතකොට බලන්න r වර්ගය. හරිද? එතන බලන්න මෙතන මුළු වර්ගඵලය. මේ කොටසේ මුළු වර්ගඵලය එනවා නම් බලන්න 5 විදිහටම තියන්න. අරයට දාන්න ඕනේ මොකද්ද? මෙතන ඉඳන් මෙතනට වෙනකම්ම මුළු දිග ගන්න ඕනේ. පැහැදිලිද? මුළු දිග කියන්නේ සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ මෙතන එනවා 5 වැඩි කිරීම sorry සමානයි 5 වාරයක් r වර්ගය කියන්නේ 10 වර්ගය කියන්නේ 100යි. ඒක වැඩි වෙන්න ඕනේ කීයෙන්ද? 8න් 1න්. හරිද? එතකොට බලන්න මේ විදිහට සුළු කරත් ඔයගලන්ට ඒ විදිහටම ගන්න පුළුවන්. හරිද? මෙතන එනවා මෙතන දෙක දැන්නේ. sorry මේක දෙක නෙමෙයි. හරිද? කවුද දැන්නේ? හරිද? 5r වර්ගය. හරි? බලන්න 5 විදිහටම තියෙනවා. r වලට දාන්න ඕනේ 100 වර්ගය 10 වර්ගය sorry 10 වර්ගය කියන්නේ 100යි. හරි එහෙම දාන්න පුළුවන්. වැඩි කිරීම මෙතන බලන්න 5 බෙදීම 4 බෙදීම 2.5 නේ තියෙන්නේ. ඕක ඕනනම් වැඩි කිරීම උනහම උඩට මාරු වෙනවා. එතකොට එක යට 2.5 වෙනවා. 5ට 5 කැපිලා යනවා. එතකොට බලන්න 5 වැඩි කිරීම 100 වැඩි කිරීම එක යට දෙවරක් sorry හතරවරක් දෙක කියන්නේ 8යි. එකම උත්තර නේද ඇවිල්ලා තියෙන්නේ. හරි මේක ඕනනම් සරලව ඔයාලට කියන්න පුළුවන් මේ දෙකටම පොදුයි මම කියන්නම්. උත්තරේ කොහොමද එන්නේ? 100යි 5 බෙදීම 8. කොහොම නෙන්නේ? කොහොම බැලුවත් මේ ක්‍රම දෙකෙන් රේඩියන් වලින් ගියත් මේ අංශක වලින් ගියත් උත්තරේ එකයි ළමයි. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? මේ මෙතන මම දෙකක් දාලා තිබ්බා. ඒක මේ sorry මගේ වැරදි වෙනවා sorry හරි. ඊට පස්සේ බලන්න මේකේ මෙන්න මේ සම්පූර්ණ එකේ වර්ගඵලයෙන් ළමයි මෙන්න මේ කෑල්ල අයින් වෙලා යන්න ඕනේ නේද? මෙන්න මේ කෑල්ල අයින් වෙන්න ඕනේ නේද? හරිද? දැන් බලන්න එකම කෝණයක් නේද දෙකටම තියෙන්නේ? පැහැදිලිද? මේ එකම කෝණය නෙවෙයි දෙකේම තියෙන්නේ. එතකොට බලන්න මේ වර්ගඵලය රඳා පවතින්නේ කෝණය මත නෙවෙයි. මෙන්න මේ අරය මත. ඒ කියන්නේ එකම කෝණයක් දෙකටම යන්නේ. අරය මත රඳා පවතින්නේ. කෝණය කොහොම කරත් කීයද? 8න් 1යි. පැහැදිලිද? මුළු වෘත්තයෙන් 8න් 1යි කෝණය. එතකොට අරය තමයි මේකේ වැදගත්ම වෙන්නේ. එතකොට මට මේක ගානක් විතර හදන්නත් පුළුවන්. ඕනනම් මට මේක දැක්ක හින්දා මට ඕනනම් කියන්න පුළුවන් මෙතන එන්න ඕනේ 5 වාරයක්. හරිද? අරය කියන්නේ 1යි. එකේ වර්ගය ඒ කියන්නේ 1යි බෙදීම 8යි. ඔන්න ඔහොම කියන්න පුළුවන්. දැන් මම මේක ඔයගලන්ගේ හිත හැදෙන්න සුළු කරලා පෙන්නන්න. මේක එන්න ඕනේ 1යි 5 කියන්නේ 5 බෙදීම 8යි කියලා එන්න ඕනේ. හරි. ඔයගලන්ගේ හිත හැදෙන්න අපි මේ විදිහටම හදලා බලමු. හරිද? බලන්න 5r වර්ගය වැඩි කිරීම අරකමයි. කීය දෙන්නේ? 5 බෙදීම 4 බෙදන්න ඕනේ 2යි 5. හරිද? මේක එකක්. මේ රේඩියන් වලින්. මේ අංශක. මේ හරිය පේනවද? පුතක් පේනවනේ. හරි මෙතන බලන්න 2යි sorry. ආයි 2 දැන්. 5r වර්ගය වැඩි කරන්න ඕනේ. මෙතන එන්න ඕනේ 360න් 45. හරි කොහොම කරත් මේක සුළු කරාම එන්නේ 1යට 8යි. මේ කැලට එන්නේ 1යට 8යි. මේ කැලට සුළු කරාමත් එන්නේ 1යට 8යි. නැවතත් අර විදිහමයි 5 r වර්ගය කියන්නේ එකේ වර්ගය බෙදීම 8යි. මෙතනත් එහෙමයි. 5 වැඩි කිරීම එකේ වර්ගය බෙදීම 8යි. සුළු කරාම එනවා 5 බෙදීම 8යි. මෙතනත් 5 බෙදීම 8යි. පොදුවේ ඔය අංශක වලින් රේඩියන් වලින් හැදුවත් අංශක වලින් හැදුවත් අර චූටි කෝණයට එන උත්තරය කියන්නේ මොකද්ද? 5 බෙදීම 8යි. පැහැදිලිද? එහෙනම් බය වෙන්න එපා. අංශක වලින් හැදුවත් එකයි, රේඩියන් වලින් හැදුවත් එකයි. උත්තරේ එකම එනවා. පැහැදිලිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද?
අපෙන් අහන්නේ මේ කෑල්ල විතරයි. මේ කෑල්ල විතරක් වෙන්නේ කොහොමද? මෙන්න මේ සම්පූර්ණ එකෙන් මේ සෙන්ටිමීටර් අරය සෙන්ටිමීටර් එකක් වෙච්ච කෑල්ලේ වර්ගඵලය අයින් වෙන්න ඕනේ. මුළු වර්ගඵලය කියන්නේ ළමයි කීයද? 100යි 5 බෙදීම 8යි. එහෙනම් 100යි 5 බෙදීම 8න් අඩු වෙන්න ඕනේ. පේනව නේද මම මෙහෙම ලියද්දි? හරිද? අඩු වෙන්න ඕනේ 5 බෙදීම 8ක්. දැන් තේරෙනවනේ 5 කියන්නේ එකක් තියනවා කියන්නේ. ඒ කියන්නේ මේක සුළු කරා මේ මුළු වර්ගඵලය. හරිද? මුළු වර්ගඵලය. එහෙනම් ඔය A කියන එක සමානයි 8න් 8 එනවා. 5 ඔහොමම දාන්න පුළුවන්. 100න් එකක් අඩු වෙනවා. 100යි 5 වලින් 1යි 5 ගියාම මෙතන එන්න ඕනේ 99යි 5. මෙන්න මෙහෙම උත්තරයක් ආව නම් ළමයි හරි. ඔයාලා මොන විදිහට හැදුවත් ඔයගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්. ඔයාලා වැඩේ පාත් එකේ ඉන්නවා. හරිද? බලන්න එහෙම උත්තරයක් තියෙනවද? ඔව්. අංක 2. අංක 2 කියන්නේ අන්න ඒ වගේ උත්තරයක්. පැහැදිලිද? හරි. එහෙනම් ඒ ගන්න